ආයුබෝවන් සුබ දිනයක් ඔබට රජයේ රැකියා පියස YouTube channel එකට ඉතාමත් සාදරයෙන් ඔබ පිළිගන්නවා. ඒ වගේම මේ වන විට විදේශගතව රැකියා කරන මැද පෙරදිග ඊශ්‍රායලය වගේ රටවල් වල අපේ සහෝදර සහෝදරියන් දරුවන් සිටිනවා. අපි ඔවුන්ට අපේ ආදරය කරුණාව ගෞරවය ආරක්ෂාව මේවා ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔවුන් සමහර අය චකිතයකටපත් වෙලා ඔවුන්ගේ නෑදෑයින් ලංකාවේ හිටියත් කොහේ හිටියත් අපි ටිකක් කලබලයටපත් වෙලා තමයි මේ දවස්වල සිටින්නේ. මොකද අනාරක්ෂිත තත්ත්වයක් ඒ රටවල ඇති වෙමින් තිබෙන නිසා මේ තත්ත්වය ඉතාම ඉක්මනින් සමනයටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සමග රැඳී සිටින කුවේට්, ඊශ්‍රායලය, එමිරේට්, සෞදි, රොමේනියා, ඉටලිය, මැලේසියා වගේ රටවල් වල සහෝදර සහෝදරියන් අපේ channel එකත් එක්ක සම්බන්ධකම් පවත්වන අපි සමග මම ඒ අයටත් මේ වෙලාවේ ඔවුන්ට හෘදයාංගම ස්තුතිය ප්‍රාර්ථනා පිරිනමන ගමන්ම ඔවුන්ට ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මම ඔබට ඉදිරිපත් කරන්නේ අද මම සොයාගෙන නැත්නම් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන රැකියා අවස්ථාව පිළිබඳවයි. මම ඉදිරිපත් කරන්නේ කිචන් හෙල්පර් තනතුර මුතන්ගේ සහායක තනතුර පිළිබඳ විස්තරයක් ඔබට ඉදිරිපත් කරන්නේ. කැනඩාවේ වයිට් හෝස් කියන නගරයේ පැනාගෝ පීසා කියන ආයතනය වයිට් හවුස් නගරයේ තියෙන්නේ. මේ ආයතනය කිචන් හෙල්පර් තනතුර සඳහා මුළුතැන්ගේ සහායක තනතුර සඳහා කැඳවා තිබෙන අයදුම් පත්‍ර කැඳවීම පිළිබඳ විස්තර. ඒ වගේම මෙහිදී සඳහන් කරන්න ඕනේ ඔබ විශේෂයෙන් විදේශ රැකියාවක් සොයන කෙනෙක් නම් ඔබ සකස් කරගත යුතු ලිපි ලේඛන තිබෙනවා. ඔබ රැකියාව සොයන්න පටන් ගනිද්දීම ඔබේ මේ ලිපි ලේඛන සකස් කරලා තියාගන්න ඕන. ඔබේ සහතික, ඒ වගේම ඔබේ සේවා සහතික, වෙනත් ඔබට තිබෙන හැකියාවන් මේ ආදි විදිහට තොරතුරු සහ ඔබේ පොලිස් වාර්තා මේවා මොකද ගන්න ගියාම ටිකක් සමහරට පරක්කු වීමක් වුණොත් ඔබ අපි දැන් මේ අපේ ආයතනයෙන් ඉදිරිපත් කරන රැකියා අවස්ථාවන් ඔන්ලයින් ඔබ ආයතන කෙලින්ම සම්බන්ධ වෙනවා. ඔබේ ඇප්ලිකේෂන් එක යවනවා. ඊට පස්සේ ඒ අය කතා කරනකොට ඔබට මේ තොරතුරු ගැන සඳහන් කිරීම සඳහා හදිසියේ උන් කැඳවීමේදී ඔබට යාමට අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා ඒ තොරතුරු ඔබ ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව සූදානම් කරලා තියාගෙන ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔබට සඳහන් කරන්න ඕන විශේෂයෙන් ඔබට මා ඉදිරිපත් කරන මෙම රැකියා බලපත්‍රයක් සහිතව නැත්නම් කැනේඩියානු රජයෙන් රැකියා සඳහා විදේශිකයන් බඳවා ගැනීමට ලබාගත යුතු බලපත්‍රය. මේ බලපත්‍රය ලබා ගන්න ඔබයි ලබා ගන්න ඕනේ. මොකද රැකියාව සොයන්න ඔබට ඒ අවසර පත්‍රය නමුත් මේ අපිට තියෙන වාසිය මේ ආයතනය විසින් එම බලපත්‍රය ලබාගෙන ඔබට ලබා දෙනවා. අන්න ඒකයි වැදගත්. එතකොට ඒ කාර්යය කරන්නේ ඔබ මේ ආයතන කරන ආයතනය විසින්. අන්න ඒ නිසා ඔබට ඒක වාසියක් වෙනවා. ඒ වගේම අනිත් වාසිය තමයි ඔබට වීසා ලබා ගැනීම සඳහා මේ බලපත්‍රය නැත්නම් මේ රැකියාවක් තිබෙන ස්ථානය සමග අදාළ තොරතුරු සඳහන් කිරීම නිසා වීසා ලබා ගැනීම ගැටලුවක් නැහැ. ඉතා ඉක්මනින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඔබ අර කියන සුදුසුකම් සම්පූර්ණ කරගෙන ඒමත් එකතු කරගෙන තියාගෙන අයදුම් පත්‍ර සම්පූර්ණ කර යැවීමට ඔබ උනන්දු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම මෙහිදී සඳහන් කරන්න ඕන මේ ආයතනය ඔබ කිචන් හෙල්පර් තනතුර සඳහා අයදුම් කරනවා නම් ඔබට ඉංග්‍රීසි භාෂා හැකියාවක් තිබීම අවශ්‍ය වෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබට සඳහන් කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂා හැකියාව කියලා කියන්නේ ඔබට යම්සි ආකාරයක මේ කතා කිරීමේ හැකියාව සහ අදහස් ප්‍රකාශ කරන්න යම් ආකාරයට ඔබට ඕන වෙනවා. ඔබ කිචන් එකක වැඩ කරත් ඔබට ඒ අයත් එක්ක කතා බහ කරන්න, ඔබේ අදහස් කියන්න ප්‍රකාශ කරන්න ඔබට ඕන ඒවා අහන්න දැනගන්න ඕන වෙනවනේ. අන්න ඒ නිසා එම් කියන්නේ ඒ වගේම උන් අධ්‍යාපන සුදුසුකම් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම උන්ගේ පිළිගැනීමක් තියෙනවා. මේක ඉතා හොඳ තත්ත්වයක්. අපි අධ්‍යාපන සුදුසුකම් විදිහට උන් ඉල්ලනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ අපි ඇඩ්වාන්ස් ලෙවල් කියලා කියන විභාගයේ ප්‍රතිඵල ඔබට අවශ්‍ය වෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන මේ සුදුසුකම් සම්පූර්ණ කරන ඔබට
පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුහුණු සහතිකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන් පුහුණු කරලා තමයි ඔබ සේවයට යොදව ගන්නෙ. ඒ වගේම මම ඔබට මේ සඳහා වුන් ගෙවන්න බලාපොරොත්තු වන වැටුපත් සඳහන් කරනවා. ඊට කලින් ඔබට මතක් කරන්න ඕනේ ඔබ තමත් රජයේ රැකියාව PC YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝවට like කරන්න කියලාත් ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබට මේ සඳහා ලබා ගන්න පුළුවන් වැටුප ලක්ෂ 10ක් විතර වෙනවා. ඒ කියන්නේ පැයකට ඩොලර් 20ක් වුන් ගෙවන බව සඳහන් කරලා තියෙනවා. එතකොට සතියට පැය 40ක් වැඩ කරන්න ඕනේ කියලා කියනවා. ඊට අමතරව අපි තවත් දුර සඳහන් කරනවා ඔබට ඕන් අතිකාල වැඩ කරන්න කියලා කියනවා. ඔබට සේවයට අමතර සේවාවන් ගෙවන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම එහෙම ගත්තාම සතියට ඔබ පැය 40ක් කරොත් සති 4ට නැත්නම් මාසෙට පැය 160ක්. එතකොට 160යි කියලා කියන්නේ ඩොලර් 20ක් ඔබට ගෙවන බව සඳහන් කරලා තියෙනවා පැයකට. එතකොට පැය ඔබට මේ ගණනුව සාමාන්‍ය ගණනට ගණනය කරත් අපිට ලක්ෂ 10ක් වගේ වැටුපක් ඔබට උපයන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම ඔබට පැවරෙන කාර්යයන් විදිහට සඳහන් කරලා තියෙන්නේ ආහාර ද්‍රව්‍ය පිළිල කිරීමට සහාය වීම, ඒ වගේම එළවලු පළතුරු සෝදලා කපලා පිරිසිදු කළ ආදී ඒවා කර දීලා ඉවීම පිසීම සඳහා සූදානම් කර දෙන එක. ඒ වගේම ගෙදර කියන්නේ මේ සේවා ස්ථානයේ බිම හා උපකරණ ආදිය සෝදා පිරිසිදු කිරීම පවිත්‍ර කිරීමේ කාර්යය. ඒ වගේම ආහාර ද්‍රව්‍ය සීතකරණ වල ගබඩා කිරීම, ඒ වගේම සේවා ලාභීන්ගේ අවධානය ඇතිවන පරිදි කටයුතු කිරීම ඔබට පැවරෙනවා. මෙහිදී ඔබ සඳහන් කරන්න ඕනේ ඔබ රැකියාවක් සොයමින් සිටින කෙනෙක් නම් ඔබ ඇත්තටම ඔබේ මෘදු කුසලතා කියලා කියන ඒවා. ඒ කියන්නේ අපි අන් සමග වැඩ කිරීමේදී දක්වන සහාය. ඒ වගේම ඒවට සුදුසු පරිදි කටයුතු කරන එක, කාර්යක්ෂම භාවය, විශ්වාසනීයත්වය මේ ආදී කරුණු පිළිබඳව ඔබ වෘත්තීයකට යන්න කලින් නැත්නම් වෘත්තීයකට සම්බන්ධ වන විට ඔබට පුළුවන්කම තිබෙන්න ඕනේ මෙන්න මේවා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ඔබ ඒවා දියුණු කරගන්න ඕනේ. ඔබට වැඩ කිරීමේ එක සමහර වෙලාවට වැඩ කිරීමේදී වැඩි ප්‍රමාණයක් ලැබෙන වෙලාවවල ඔබ කලබලටපත් වෙනවා, අසහනටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. අපේ සාමාන්‍ය අය එහෙමයි. ඒ වගේ ඒවා ඔබ ආයතනයක කඩේ කරනකොට ඊට වඩා දැරීමේ හැකියාවකුත් එක්ක තිබීම අවශ්‍ය වෙනවා. මෙන්න මේ කරුණු තමයි ඔවුන් අනික් අතට මේ පැත්තට බලාපොරොත්තු වෙන්නේ. ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. නැවතත් මම ඔබට රජයේ රැකියාව PC YouTube channel එක නාලිකාව ඔබ තවමත් subscribe කර නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ like කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම ඔබට දැන් මම සඳහන් කරනවා කොහොමද ඔබ මේ රැකියාව සඳහා ආයුධම් කරන්න කියලා. ඔබට පුළුවන් රජයේ රැකියාව PC YouTube channel එකේ app එක එහෙමත් නැත්නම් මෙම වීඩියෝ අවසානයේ description වල පළමු comment එකේ සඳහන් link එකෙන් ගියහම ඔබට පුළුවන් රජයේ රැකියාව PC app එකට යන්න. ඊට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඔබ රැකියාව සොයන ආයතනය පැනාගෝ පීසා කියන ආයතනය වයිට් හවුස් කියන නගරයේ තියෙන. ඉතින් මේ තනතුර සඳහා කිචන් හෙල්පර් තනතුර සඳහා ප්‍රසිද්ධ කරලා තියෙන ආයුධම් පත්‍රය ඔබට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයුධම් පත්‍රය අනුව ඔබ තොරතුරු සම්පූර්ණ කරලා ඔබේ CV එකකුත් එක්ක විශේෂයෙන් සඳහන් කරන CV එක සකස් කරනකොට කැනඩාවේ රැකියාවවලදී ඔබේ නම, ඔබේ දුරකථන අංකය, ඒ ආදී තොරතුරු ඇතුළත් කරන ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ. ඊට අමතරව ඔබේ ඡායාරූප හෝ ඔබේ වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය හෝ මේ ආදී කිසිවක් සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. උත් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. මොකද අපේ රටේ වල තමයි අපි මේ ස්ත්‍රී පුරුෂ භාවයට, ශරීරයේ ස්වභාවයට ලකුණු දෙන්නේ. නමුත් ඒවා ඒ රටවල ඒවා බලන්නේ නැති බව ඔබට මතක් කරන්න කැමතියි. එහෙමනම් ඔබට සුබ පතනවා ඔබේ සිහිනය සැබෑ වෙන්න, විදේශ රැකියාව සැබෑ වෙන්න කියලා මා සමරෙන් දිසියට ඔබට